යාත්‍රාපිය බලන ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි අපි වීඩියෝ එකකින් හම්බෙන්නේ. මේ වීඩියෝ එක යාපනයේ වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. 2022 කොරෝනා කාලේ කිල්නොච්චේ කැම්පස් එකේ ඉන්නකොට ඇවිදපු මතක සටහන් වලින් තවත් එක් සුදුළු ගමනාන්තයක ආරම්භයක් තමයි මේ වීඩියෝ එකෙන් අපි ගේන්නේ. උදේ 6ට විතර අපි මේ ගමන පටන් ගත්තේ කිල්නොච්චි අඩවිල නගරවල තියෙන අපේ කැම්පස් එකේ ඉඳලා. ඉතින් මුලින්ම මේ ගමන යන්න මමත් එක්ක තව යාළුවෝ 4 දෙනෙක් එකතු වුණා. ඉතින් එදා මමත් එක්ක මේ ගමන ගියපු යාළුවෝ හැමෝටම යාපනයේ ගියපු යාපනයේ යන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාලා හැමෝටම මේක ලස්සන ගමනාන්තයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි ආව බස් එක කිල්නොච්චේ ඉඳලා පරන්තන් නලිමංකඩ හරහා පැය එකමාරක වගේ ගමනකින් පස්සේ යාපනයට ළඟා වුණා. අපේ අරමුණ වුණේ අවුරුදු 30කට වඩා වැඩියෙන් මිනිසුන් අතර ප්‍රසිද්ධව තිබුණ සුන්දර කසුරුණා බීච් එක දැක බලා ගන්නයි. යාපනයට වුණ එකෙන් උදේ කෑම කාලා කරේනගර බස් එකට ගොඩ වුණා. කැම්පස් එකේ යාළුවෝගයක් එනවා කියපු හින්දා එයාලත් එක්කම අපේ ගමනාන්තරයට යන්න ඕන හින්දා අපි යාපනයේ කොටුව පැත්තට යන්න තීරණය කරා. අක්කර විෂයක් පුරා විහිදුණු යාපනයේ බලකොටුවේ තිබෙන තවත් එක් විශේෂ ලක්ෂණයක් වන්නේ ඇති බැම්ම හා ඇතුල් බැම්ම අතර දෙයකලක් තිබීමයි. දැනට ඉතුරුලා තිබෙන නටබුන් වලින් බලකොටුවේ ඒ කාලේ සියලු අංගපුරන්යන්ගෙන් සමන්විතලා තිබෙන බවට තහවුරු වෙනවා. ඒ වගේම බලකොටුවේ තිබෙන කෞතුකාගාරයෙන් විදේශ ජාතකයන් හා මෙරට ජීවත් වූ ජාතිකයන් භාවිතා කරපු බඩු භාණ්ඩ දැක බලා ගන්න පුළුවන්. යාපනයේ නගරයේ සංචාරය කරන සංචාරකයෙක්ට යාපනයේ බලකොටුව, නල්ලූරු කෝවිල, යාපනයේ පුස්තකාලය වගේ සංචාරකයන් අතර ප්‍රසිද්ධ ස්ථාන දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. යාපනයේ කොටුව ගැන කියනවා නම් 1918 දී පෘතුගීසින් විසින් ඉදිකරන්නට යෙදුණා. දැන් තියෙන විදිහට නවීකරණය කරලා තියෙන්නේ සංදේශින් විසින්. නෑ තා හරියට හරියට උඹ තුස්සම් උඹන්නේ පැය දෙකක් විතර යාපනයේ කොටුවට වෙලා හිටපු අපි ආයෙත් යාපනයේ බස් ස්ටෑන්ඩ් එක පැත්තට ආවේ. කරේ නගර වලට අපේ අලුතෙන් ආපු යාළුවෝ කට්ටියත් එකතු කරගෙන යන්න බලාගෙන. ඉතින් අපි කරේ නගර යන්න TTV බස් ස්ටෑන්ඩ් එකේ තියෙන බස් රථයකට ගොඩ වුණා. කරේ නගර යන ප්‍රයිවට් බස් රථ ගමන ආරම්භ කරන්නේ TTV බස් ස්ටෑන්ඩ් එකට පිටවස්සා තියෙන බස් නැවතුම් පොලෙන්. ඉතින් යාපනයේ නගරයේ ඉඳන් කරේ නගර වලට විනාඩි 20න් විතර වගේ බස් පිටත් වෙන බව අපිට දැනගන්න හම්බුණා. කොහොම හරි පොන්නාලේ වඩුපොට්ටේ හරහා කරේ නගර යන්න අපි දැන් බස් එකට ගත්තා. කරේ නගර ගැන ඔයාලට පොඩි විස්තරයක් කියනවා නම් ඉස්සර කාලේ මේ දූපතට කරේ තිව් කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට මේ දූපතට එන්න ගොඩබිම හා සම්බන්ධ වෙච්ච පාරවල් කියලා නැහැ. ඌර්තා වතුරේ කියන දූපතේ ඉඳලා පාලම් පාරු මගින් තමයි මිනිස්සු යාපනයේ නගරය හා සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කාලේ ඌර්තා වතුරේ කියලා තියෙන්නේ දැන් හයිට්ස් කියන දූපතට තමයි. ඉතින් මේ ආපු ගමනේදී අපිට කලපුවා බැඳුණු දීවර වෘත්තිය මෙන්න උතුරු කරේට ආවෙන්නට ගොවිබි ආශයක් දැක්කන් හම්බුණා. කලපුව මැදින් වැටුණු පාරක් දිගේ ගඳ 45ක් විතර පස්සේ ගියවි. මේ පේන තුම්මන් හන්දිය ගාවෙන් බහලා දකුණු පැත්තට කිලෝමීටර් 3ක් ගියපුවම තමයි අපි යන්න කසුනා බීච් එක හම්බෙන්නේ. ඒ පෙන්නපු තුම්මන් හන්දියෙන් බහින්න කෙලින්ම ගියොත් එහෙම අපිට කෝලම් බීච් පාක් එකට යන්න පුළුවන්. ඉතින් අපි වෙන දවසක කෝලම් බීච් පාක් එකට යන්න හිතාගෙන ද කසුනා බීච් එකට යන්න පිටත් වුණා. ඉතින් මේ යන අතරමඟ කල්රා මගින්නන් වගේ පාත වැරුම් කීපයකුත් අපිට දැක ගන්න හම්බුණා. මහා කැත මිනිස්සු. අර හරක් යන්නේ මා කුළු හරකින් පාට උගලක් වෙලා. මේ ඔයාලට පේන්නේ අද අපේ ගමනාන්තය වුණ සුන්දර කසුනා බීච් එකට යන සියුම් මාර්ගයයි.
අපි මේ යන අසුනා බීච් එක අසුනා බීච් නමින් හඳුන්වන්නේ මේ ප්‍රදේශයේ තියෙන අසුනා ගස්වල බහුලත්වය නිසාමයි. ඉතින් සැතපුම් ගන්නාවත් දුරට නොගබුරු නිල්වන් මුහුදු තීරයකින් මෙම අසුනා බීච් එක යුක්ත වෙනවා. මෙච්චර කාලයකට මම දැකපු ලස්සනම බීච් වලින් එකක් තමයි අසුනා බීච් එක කියන්නේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රී ලංකා පොලිසියත් ආරක්ෂාවත් එක්ක පරේ නගර ප්‍රදේශ සභාව මගින් මෙම වෙරළ තීරය පාලනය කරනවා. උඹලටත් ඉතින් අපි හින්දා නැත්තම් මේ ලඩයි අනේ පොඩ්ඩක් එමිනා පොඩ්ඩක් ඒ පොඩ්ඩක් හැදෙන්න පොඩ්ඩක් දියන්න ඒ කෙවිලා දියන්නේ Yo, mari. Mari. Dek, sudah. Apa lagi pada mikir pada? දවසනකම්ම වෙල්ල තීරය ගත කරපු අපි ඉල්නොච්ච බලා පිටත් වුණේ ආයෙත් දවසක කෝලම් බීච් පාක් එකටයි අසුන්නා බීච් එකටයි එන බලාපොරොත්තු වෙන්නේ. සුන්දර උතුරු කරේ තවත් එක් ලස්සන මතකයක් එක්ක ළඟදීම අපි ආයෙත් හමු වෙමු. එතකන් ඔබට සුබ ගමන්.